පොඩ්ඩයි තියෙන්නේ ඉතින්. තැඹිලි වතුර ටිකක් බොන්න හදන්නේ. කහට රහක් වගේ නෝ මුතු රසක් අර අනිත් කැඳ වගේ නෙවෙයි. මේ ටයිම් එකට ඒක මැච් වෙන්නේ නැහැ යනාට. Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? අද නම් වෙනස්ම දෙයක්. මොකද අද challenge එකක් කරන්න තමයි යන්නේ. challenge එක තමයි අද මම කිසිම කෑමක් කන්නේ නැහැ, බොන જાති විතරයි. වතුර බොනවා. දවසම වතුර වලින් තමයි ඉන්න හදන්නේ. ඒ කියන්නේ වතුර වලට මම ඇඩ් කරනවා ජූස් වර්ග. ජූස් උනත් මම නිකන් අර මේ ආටිෆිෂල් දේවල් නැතුව මම හෙල්ති විදිහට තමයි බොන්න යන්නේ. ඒ වගේ දේවල් තමයි කරන්නේ. ඒ කියන්නේ කෑම කිසිම දෙයක් ගන්නෙ නැහැ. කන්නෙම නෑ අද දවසේම මම පැය 24ක් යනකම් කන්නේ නැහැ. දැන් වෙලාව උදේ 9ට වගේ. මම දැන් ඊයේ රෑ කසකස එකක් දාලා තිබ්බා. දැන් ඒක බොනවා උදේට. ඊට පස්සේ මම දවල් ඒ කියන්නේ 10ට 11ට වගේ මොනවා හරි තව ජූස් එකක් බොන්න ඉන්නවා. ඊට පස්සේ ආයි දවල්ටත් මම මොනවා හරි හදා ගන්න ඕනේ. එතකොට ඔයාලා දිගටම ඉන්න මාත් එක්ක බලමු මොනවද මම අද බොන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ කසකස එකක් දාලා දෙමු මම. ඒක බොන්න හදන් දැන්. හොඳයි ඉතින් ඉස්සර මම නිතරම කසකසා බෙව්වා. ඒ උනාට බොන්න බෑ සෙම හැදෙනවා. දැන් අර ඉඳලා හිටලා වගේ බොනවා. ඉතින් දැන් අද දවසේ මතුරු සමහර හිතන මේක හොඳයි කියලා බ්‍රේක්ෆාස්ට් එකට. දැන් මගේ මේක තමයි බ්‍රේක්ෆාස්ට් එක අරගත්තේ මම. දැන් කියනවා දැන් ඒ අතරතුර මම වතුර බොනවා 10 11 වෙනකම්. ඊට පස්සේ අපි 10ට 11ට මොනවද බොන්නේ කියලා බලමු. අත් එක්ක ඉන්න දිගටම. A few moments later. Hi. දැන් වෙලාව 11යි. ඉතින් මම කියවනේ දැන් මම කසකසයකින් තමයි ඉන්නේ. මට ඒ වුණාට බඩගින්නක් ආවෙත් නැහැ. වතුර බොන්න නිසා වෙන්නේ නැති. ඉතින් දැන් තැඹිලි වතුර ටිකක් බොන්න හදන්නේ. මම ඒක හදාගෙන ආවා. රයිස් කැරටිකුත් දාගත්තා. එකමාරට වගේ ලන්ච් එකට බලමු මොනවද හදන්නේ කියලා. මම හිතාගෙන කැඳ එකක් හදන්න කියලා. හැබැයි අපි සාමාන්‍ය කැඳෙන් බොන්නේ උදේටනේ. ඒ වුණාට මට දැන් ලන්ච් එකට තමයි කැඳ එකක් බොන්න වෙන්නේ. මේක try කරන්න යන්නේ. තැඹිලි එක. මම රසයි. බේවරමේ හරි දැන් අපි දවල්ට එනම් ලන්ච් ටයිම් එකේදී හම්බ වෙමු. bye. A few moments later. ලන්ච් එකට හදා ගන්න දැන් කැඳ එක. මම කැඳ හදනවා කියලා දවල්ට මේ තියෙන්නේ ඔයාලා දන්නවද මොනවද කියලා. මේ හීම්බෝ විටියා කැඳ තමයි මම හදාගෙන යන්නේ. මේක මුඩක්. කියන්නේ අපේ ඇඟ මහතායට කෙට්ටු වෙන්න කොලෙස්ටරෝල් අධික තෙල් තියෙන අයට ඇඟේ මේක ගොඩක්ම හොඳයි. ඔයාලා බලන්න YouTube එකේ සර්ච් කරලා මගේ දැන් තියෙන ගොඩක් වීඩියෝස්. මට හිතුණා මේක දවල්ට මම හදා ගන්නවා කියලා. බලමු එහෙනම් කොහොමද මේක හදන්නේ කියලා යම් මාත් එක්ක. One hour later. Hi guys, ඉතින් දැන් ඔන්න වෙලාව 2යි කාලයි. මම ඔන්න ලන්ච් එකට හැදුවද හීම්බෝ විදිය කැඳ. මේ තියෙන කැඳ එකේ කහට රහක් වගේ නෝ අමුතු රසක් අර අනිත් කැඳ වගේ නෙවෙයි. ඒ වුණාට මේක ගොඩක් ගුණයි. ඉතින් මේක try කරලා බලමු කොහොමද කියලාද. මාර රසයි මේක. බලමු මම හවස මොනවද ගන්න කියලා. ජූස් එකක් හදන්න ඉන්න මොනවද කියලා මම කියන්නම්. මම රෑ වෙනකොටවත් මට බඩේ කියන්නේ කන්න හිතේද කියලා. challenge එක වින් කරයිද නැත්නම් මේක කරගන්න බැරි වෙයිද කියලා බලමු. එහෙනම් ඉස්සරහට ඉන්න දිගටම ඉන්න මාත් එක්ක. A few moments later.
ඉතින් ඔන්න දැන් හවස් වෙලා 5යි වගේ වෙලාව මම හදාගත්තලු ජූස් එකක් පොඩ්ඩයි තියෙන්නේ ඉතින් දැන් මේක try කරමු. මාර රසයි. මම කලින් නම් මේක බීලා තියෙනවා. One hour later. හායි ඔයාලා දකින්න ඇති මේ මම හැදුවා ඇම්බරාලා ජූස් එකක් මේක. මේ ටයිම් එකට ඒක මැච් වෙන්නේ නැහැ. ඒ උනා දැන් රෑ වෙලා. දැන් මං හිතන්නේ 7යි මාරයි වගේ වෙලාව. දැන් මම මේක හදාගත්තා. ඔයාලා දකින්න ඇති ඇම්බරාලා ජූස් එක මම මේක කලින් try කරලා නැහැ. මම YouTube එකේ දැක්ක මේ ගොඩක් අය හදලා තියෙන ජූස්. ඉතින් ඒ නිසා තමයි මං හැදුවේ අද. ඉතින් අපි try කරලා බලමු මේ කොහොමද කියලා. මාරම රසයි. ඒ කියන්නේ පොඩ්ඩක් අමුරු රසක් එන්නේ නැහැ. නිකන් අර අමුතුම රසක් එක. මම හිතන්නේ මේක ගොඩක් හොඳයි. සීනි තියන අයට එහෙම හොඳයි මම හිතන්නේ. දැන් ඔහොම තමයි අද දවසට මම කෑම ගත්තේ නැහැ. උනාට ඔයාලට කියන්න ඕනේ මේ කිසිම බඩගින්නක් නැහැ. ඉතින් අපිට අපි වෙනදට හරියට මේ හිතලානේ දවල්ට කෑවේ නැත්තම් රායට කෑවේ නැත්නම් අපිට ඉන්න අමාරු එහෙම කියලා. ඒ උනාට ඇත්තටම මට එහෙම ලොකුවට මේ බඩගින්න වුණා. හවස් වෙද්දී පොඩක් බඩගින්න ආවා. ඒ උනාට මම කරේ මේ වතුර බීපු එක. ඒ බඩගින්න ඉන්න හැම වෙලාවෙම වතුර බීව්වා. ආය අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලට බලන්න. ඒ වගේම අමතක කරන්න එපා මගේ channel එකට subscribe කරන්න. එහෙනම් ඉතින් මං ගිහිල්ලා එන්නම්. ආය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. bye.